වෙලාවට ආවා ගජිතු. ගජ්ජු අද වෙලාවට කවුරුත් ආවේ. උඹලා වරක් වුණා. අපි පරක්කුනේ අපි වෙලාවට ආවේ. දැන් ඉන්න ෆොන්සේකා. අයිබෝන් ෆොන්සේකා. මොකද නිස්කලංකද නෑ කවුද? කලංක. මොකද වන්නේ? අද තමයි ඩිරෙක්ටර් කෙනෙක් විදිහට ඇඳුමක් අඳන් ඇවිත් තියෙන කාලෙකින් මල ගෙදරට එතනද මේක. ඒ ෂර්ට් එක ලස්සනයි මචං. අන්නක බයිසෙප්ස්. සාරන්න වගේ රැවුල. කෑෂ් වදන් කෑෂ්. හායි කොහොමද? යසන්ත කුමාර. දැන් ගන්න ළමයි විතරක් ක්ලෝස් අප් ගහලා යෝගි මහත්තයා. ඒවා කොහෙ යන්නේ? බ්‍රෙන්ස් කෙනෙක් වගේ. යද්දු ෆොන්සේක රවුල කපන වීඩියෝ. කීවර්ඩ් එකේ නෑ ගජිතු ෆොන්සේක රැවුල කපන එක. තම්බ්නෙල් එකක් තියෙනවා. ලස්සන තම්බ්නෙල් එකක්. මට මොකද්ද? මුද්ද උගස් තියන්නේ නැහැ. මේ ඔය මුද්ද තියාගනි හුත්. මුද්ද නෙමෙයි මොකද කරාබු දෙක උගස් තියන්නේ නැහැ. එතකොට හිතනවනේ බං මෙයාට තෑග්ග ගෙනලා තින්නේ මේ කෙල්ල දුන්න මේකෙන්මයි කියලා. හොඳ ඒ කරාබු දෙක අන්තිමට එතනින් ඉවරයි ෂොට් එක. හොඳ මට ඒක උඹට කියන්න බැරි වුණා. පොඩ්ඩක් ඉඳපන් රැවුල කපන ගන්න නැත්තම් මම ඒක පොතල කැපෙයි. නැත්නම් මේක හරියන්නේ නැහැ. අන්තිමට අර බීච් එකේ මෙයයි තියෙන ෂොට් එක තාරේට ඒක අන්තිමට ෂොට් ඉවර කරනවා. ඒක මම කරාබු දෙක දෙනවා මෙයාට. මම ඒක උගස් තියලා නැහැ. ඒක අපි මේ මියුසික් වීඩියෝ එකේ ලොකේෂන් බලන්න ඇවිල්ලා ඉන්නේ. ලී මදි නෙවෙයි ලී කපන්න. ඒක පොල්කට වයන්නේ කොහොමද දැන් ගන්න ඕනේ හේතුව දැන් කරන් ගියාට පස්සේ මම ප්ලග් කරලා ගහන්න බෑනේ දෙවෙනි දවසේ ආයෙ අයින් කරන්න බෑනේ. ගෙදර කරන්නේ නැහැ කියලා අපි ඒ වෙලාවේ දීලා ඉවරයිනේ දෙවෙනි දවසේ. කුප්පි ලාම්පුව පත්තු කරන් ඉන්න එකයි අර බිල් එකත් එක්ක. මෙහෙම. ඔව්. එතකොට නැත්තම් මෙහෙම කොහොමද කෙල්ල ගර්ල් ඉන්න ඕනේ මම. හරි. එතකොට දැන් මෙහෙම කරලා කවනවා. ඊට පස්සේ මිනිස්සේ hina වෙන්න ඕනේ. කන විදිය hina වෙන්න මිනිස්සේ. එතකොට කැවුවට පස්සේ මිනිස්සේ ඊගාවකට අනන්නනේ. එතකොට ඔයා මේක දිහා බලන් ඉන්නවා. මේ බලන් ඉන්න ටයිම් එකේ තමයි මෙයා කරන්නේ. ඔව්. කරාබු ගලවලා ඊගාවකට කවන්න මෙහෙම අත කරද්දි වෙන්න කරාබු දෙකක් දෙනවා. කොහොමද දෙන්නේ? පිඟාන බිමින් තියනවද? එයාගේ පිඟාන නෑනේ. ආ කෙල්ලගේ පිඟාන. කෙල්ලගේ පිඟාන නෑනේ. හරි. මුට දෙන්න කොහොමද? මෙයා තේඳුන මෙයා තේ පිඟාන. ඒකේ කොල්ලගේ කතක පිඟාන. හරි හරි කොල්ලට ඒ කියන්නේ මෙහෙම දෙනවා විතර. කොල්ලේ ගන්න නෑ මෙහෙම මේ ගන්න නෑ නික අර ඒක දිහා බලාගෙන ඉඳලා ඊට පස්සේ ඕම කරලා මොන් දිහා බලාගෙන ඕක තමයි සූම් වෙන්නේ. කොල්ලගේ ඒතර ඇස්වල කඳුළු ටිකක් යනවා. කොල්ලගේ ඇස්වල කඳුළු යනවා. ඒ කඳුළු ටික ගන්න ඕනේ. කඳුළු දෙන්න. දැම්ම නැහැ ඒ වෙලාවට එයි. හරි ආ කරගෙන කඳුළු ගන්නවා නම් අර සූම් ඉන් ෂොට් එක තව ගොඩක් ක්ලෝස් වෙනවා. ඔව්. සයිඩ් එකක් දාන්න. මෙහෙම ඉන්නේ. හරිද මෙහෙම ඉඳිද්දි ඔළුව අත ගාවන් ඉතින්. රියලිස්ටික් ගන්න. ඕක කරලා තමයි ඉන්නේ. හරිද? කරගෙන තමයි මතක් වෙන්නේ. ඔව්. අත දකින්න මෙහෙම. ඔයි මේ ටයිම් යනවා කරුවා. එහෙම කරන්නේ එහෙම තමයි කරන්නේ. එහෙම නෙමෙයි හරිනම් කරන්නේ. මම දන්නවා හරි කරන විදිය. හරි විදිය වැඩක්. අර විදිය තමයි කරන්නේ. හරි විදිය ඕනේ නැහැ මේකට. අරක්කු නෙවෙයි බීලා තියෙන මචං. ප්ලොට් ට්විස්ට්. නිපුණ. ගුලි කාලා තියෙනවා. මේ අරක්කු බීලා නෙමෙයි. අර ලීමාඩුවේ කොල්ලේ කසිප්පු කරන්නේ. අන්නක මේ ගජු ලස්සනනේ. මේ ඔබ චමෝද්දෝ කරම්බලේ. එක්ක ඇන්ටි එළියට යනවා. අපේ යන්න ඕ. චමෝද්දවත් යන්න. මේ උඹලා ඵලයන්ද බං. ඇයි? ලැජ්ජද? ඔය ලැජ්ජද අපි ඉන්න එක? ඒක තමයි මම මෙච්චර දවසක් මේකප් එක. හරි හරි එහෙනම් ඔය ඇෂෝ ඉන්නකෝ එහෙනම් අපි යන්න. ඔව් අපිට තනි වෙන්න දෙන්න ප්ලීස්. අර පොඩි එකක් තිනාය. පැත්ත බලට වගේ පින්තූර ගියේ. මේ උඹලා දැන් ඔය පලාව පරක් වෙන විතරයි වෙන්නේ. ඉස්සරහට. පින්තූර මොකටද? පින්තූර මොකටද? පින්තූර මොකටද?
ඒ බඩේ ඉන්නේ සමෝ ඒ හොඳ පුරුදු එහෙනම් යස් පරිස්සමට මේ මෙයා බලා ගන්න. යා ෂුවර් බ්‍රෝ. ඔව්. මං කිව්වේ දිනක්ෂි කරන්න එපයි කියලානේ ශරං කිව්වා. එයා විකින් කරගන්න මං හිතන්නේ අලු බැරිය වගේ දැන් නිකන්. ඔයාගේ දුක හිතෙන කතාවක් කියන චමුව. ඔයාගේ දුක හිතෙන කතාවක් කියන චමුව. මට මූඩ් එකට එන්න. නෑ චමුව දුක හිතෙන කතාවක් කියන මට මූඩ් එකට එන්න. ඒව පස්සේ කඳුළු දෙන්න. කඳුළු ගංගා පරදා. අයියෝ. ඇති. ළඟට ගන්න එපා මදි කටර ගන්නවා වගේ. බුදුගුණ සී කරලා අපේ රාජ්‍යයේ එළුවා වගේ. මොන හරි. උඹලා ගෙදර කන්නඩි නැද්ද? අයගම් දැන් ගජිතුන්ට බයි කියන්න තියෙන්නේ. හරි බයි කියන ෂොට් එක අපි ගමු බලන්න. දුන්න මෙහෙම. හරිද? මේ ශරං කියනවා මෙහෙම. මෙහෙම ඉන්නේ. ආවෙත් නම බයි කියන්නේ. මෙහෙම වරෙන් මෙතෙන්. මේ ටයිටනික් මූවි එක දාන්න. හරි. ඊපස්සේ ශරං ගියවිලා. ඔය පොඩි සීන් එකක් කරලා. ඒක පැහැදිලි කරනවා. දැන් ඉන්නකෝ. දැන් මම මේක කරන්නේ. පොඩි එකක් දෙනවා. හරිද? මේ නෑ ලොකෝට නේ ඉන්නේ. ඒකත් දෙනවා. ඊට පස්සේ ආයෙ මෙහෙම පොඩ්ඩක් එළියට බලලා එහෙම කරලා ශරංගේ මෙහෙම යනවා. හරිද? මෙහෙම ගියාට පස්සේ යා ගියාද කියලා බැලුවා. දැන් වා ඉන්නවා බලාගෙන වා කියන්නේ. අනේ හලෝ දිසක උනිස. දෙමින මෙහෙම බලලා ෂේප් එකේ මෙහෙම කරලා ගන්නවා පේපරේ රෝල් ඔතන පේපරේ ගාලා බලක් කරනවා දානවා වාක් කරන්නේ ඒ කියන්නේ කොච්චර මාත්‍රාවක් ගන්නද කියලා. ඔව් චාර්ජර් ඩෝසේජ් එක දාගෙන ඩෝසේජ් එක පොදින්න. ඒක බැලුවා ආයෙ මෙහෙම බැලුවා එරංගේ බෑග් එක දෙනවා මම බෑග් එක අරගෙන එහෙම ගියේ තමයි යන්නේ. දැන් ඔය BTS එක දැම්මොත් තෝ වරනවා ඩිලීට්. බුදු. ඒ මාව අර කෙල්ලෝ ටික උඩට ඇවිල්ලා හැබැයි දිහා බලන් කියන්නේ මඩි කැම්බුවා. මඩි කපන්නේ. ඉෆෝ මියුසික් වීඩියෝස්. එච්චරයි. කැමරා ඉස්තර කරගන්න නැහැ මනුස්සයෝ පිරිමි. යකුනේ. Meanwhile. Hi. One eternity later. මේ ෂර්ට් එක නම් මරුවා. ඒක පුදුම කරදරේ. තව බට්න කරින්න ඕන. එකක් කරින්න බලන්න. එකක් කරනවා මේක ටච් කරන්න විනාඩි 20ක් ගියා. ගජිතු පුටුවේ වාඩි වෙනවා විතර නැගිටවල යවනවා. මචං නිකුණ මං කියන්නේ වාට හරියෝ. මට සාමාන්‍ය කොරිය විදිහට බල්ලෙකු DOP කෙනෙකුයි තිබ්බොත් කාර්යෝ කරන්න කියලා බල්ලා දුන්නා. මන් දන්නවා අපිත් දන්නවා. මන් දන්න. ඒක වා කිව්වේ චමොට්ට නෙවෙයි කියලා මන් දන්නවා. ඔව් චමොට්ට නෙවෙයි චමොට්ට. දැන් බනින්න පස්සේ වැඩිද? බැන්නේ නෑ නේද? බැන්නේ නෑ. බයි නෑ. මම ආසරව බනින්න බලන්න ලස්සනට. ප්‍රශ්න නෝන. දැන් ප්‍රශ්න උඹලා දන්නේ නෑනේ අපි අපිට තියෙන ප්‍රශ්න. මොනවද තියෙන ප්‍රශ්න? අමුවාට පස්සේ කියන්නම් මම ප්‍රශ්න. CR පොතක ලියන්න තියෙන ප්‍රශ්න තියෙනවා අපිට. ඔව් ඔයා තමයි ප්‍රශ්නේ. ඔයා තමයි එකම ප්‍රශ්නේ. කනමද වගේ බීගෙන ඇවිල්ලා උතන මොන්න හේතුව මෙයා? ඔව්. 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 නැත්නම් මේ පොළ බුයි බුමනසෙත් නම.
මගේ සෙට් එක නේද මට සද්ද අම්මිරට බත් තියන්න එපා. බජට් එක ක්ලෝස් නෙමෙයි. හරි හරි. පඩි කපන්න මේ ඕක අරු දෙක මේ සාජ මාත්‍යා මේ දෙන්නවා දාන්න පොත පති දැක්කොත් එහෙම ආයෙ දෙන ගන්න නෑ. මේ ඇවිල්ලා වෙන කාම මරන්නේ ඉතින් ලයිට් එක ළඟ වැඩි ටික් එකකට ඈඩ් කරමු කරගන්න දමෝකි බෙලර කිත්තද කසාද බැදලවත් මම බයි ලයිදා දෙවි පුරුවා පැකප් කියන්න ඕකේ ජෝඩුත් නෑ ජය නෑ මට දෙන්න ලෝ බයි ෂූටින් පැකප් ඕකේ හිපි day 1 පැකප් කොහොම මොදකින් සෙල්ෆි එකක් ගන්නේ හායි කොහොමද අපි මේ ෂූට් එක කරලා ඉන්නේ තමයි කියනවා නම් පට්ට අවුයි එච්චරයි අදත් අපි ඇවිල්ලා ඉන්නේ ගැට්ටුගේ මියුසික් වීඩියෝ එකට ඉරමාම අදරන් টොප් අපි අද කොහොමද යන්න අදත් පරක්කුයි ගජිතු ඔව් මම පරක්කුයි හැමතිස්සෙම මුලින්ම එන්නේ බෑක් එකේ පරක්කුල හැමදාම ඉතින් පටන් ගමු වැඩි परदा सीना है सपना නුඹවමයි මට උන කියලා හසටත් මං කියලා මට දෙන්න ලෝබයි නුඹ වෙන කාටවත් ආදරෙන් මාළඟින් ඉන්න හැමදා ඉතින් ආදරේ මං වින්දා නුඹ නිසා මං වින්දා නුඹ නිසා දොවන්දා ආදරෙන් TikTok music එක මේ දාන්න. ඔබ රෙට් එක වදින එකට නෑනේ මගේ කතාවේ මොන කොපිරයිට් දෙයක් කරන්නේ ෆොටෝ එකක් ගන්න Porque se me pichare, errane calizani, bottarre Diego passamane deni. පාර්ට් ටයිම් ජොබ් එකක් කරලා මේ දවස්වල බේසික් වීඩියෝ එකක් කරලා අතරම හොයනවා කියන එක හිතා සංකීර්ණ දෙයක් ඉන්නේ. වීඩියෝ මොකක්ද කරලා පාර්ට් ටයිම් ජොබ් කරනවා DOP ලා ඔය පොඩි පාර්ට් ටයිම් ජොබ් කරගෙන ඉන්නවා. ඒ වගේ ඉතින් අපි ඉතින් පොඩි පාර්ට් ටයිම් ජොබ් එකක් කරගන්නවා. ඉතින් ආර්ථිකයේ ධර්මයේ ජීවිතය සුන්දරයි, කටුකයි, ආදරෙයි, තෙරුවන් සරණයි යාළුවනේ.
මට සොෆ්ට් එකකින් දුන්නේ මම හાર્ඩ් එකකින් දුන්නේ. නගේ හෙඩ් මසාජ් තමයි හොඳ. ඒක දුන්නේ නැහැ මට. ඒවා දෙන්නේ නැහැ පැකේජ් එකේ. මම ගත්ත පැකේජ් එකේ. ප්‍රීමියම් එකේ විතරයි ඒවා තිබුණේ. ඒනවා දෙකලා. ටිප් එක දුන්නෙත් නැහැ. DOP මහත්තයා සුසුම්නාව විතරක් තියෙනවා අනිත් ඕන දෙයක් කරන්න. ඉම්පස්සේ ගිම්බල් එක වගේ ඇදවල ඉඳි. සුසුම්නාව ගියාට පස්සේ චමෝදරන් යනවලු ගිම්බල් එකට. අතර කැමරාව දීලා වෙන එකකින් ගියනවලු උස්සලා. දැන් කොණ්ඩේ. ආව බලන්නකො බ්ලොග් එකේ තියෙන ඒවා මේක. ඔය දැන් ඉන්න එතකොට තමයි ඩිස් කරලා තින්නේ. මේ ඉන්නේ යසන්ත කුමාර. ගෑල්ලමෙන් විතරයි මේකප් කරන්නේ. කොළඹටදී යෂ්ව. පැයක් ගන්න ගෑල්ලමෙන් මේකප් කරන්නේ. කොල්ලෙක්ට විනාඩි 5යි. කොල්ලෙක් වා. ලස්සන එක වෙන සීන් එක. ඔව් මෙයා මේ කොල්ල ලස්සන එක වෙන සීන් එකකට. මේ උගේ බඩයි මගේ මුණ එක්සයිස්. බඩයි මූණේ ඕනේ. ඒක සයිස්. එහෙම තමයි සෞභාග්‍ය සංකේතය. බඩ තියෙන්න ඕනේ. මිනිස්සෙක් වුණාම සැපට ඉන්න නම් බඩ තියෙන්න ඕනේ. ඔයාලා වගේ බඩ නැති උන්ට මේ යන්නේ නැතුව මේ මොකද වගේ සෝරි. අර පැත්තට Rolling. Action. Good time. Go home. ඔට්ටගේ ඉන්නේ. අයියෝ. ඒක බියුටි. Okay. එලගිරි. Dr. Fonseca, මට දෙන්න ලෝකයි. Shooting back up. දැන් සිටුවා දැන් විතරේ තියෙන්නේ. දැන් අපුඩිය වගේ කට්ටිය වගේ. හරි